Hello lamai, welcome back to my YouTube channel. ඉතින් මම අද අරගෙන ආවේ කැම්පස් යන ළමයින්ට ලේසියෙන්ම සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් කැම්පස් යන අතරේ කීයක් හරි ඉතුරු කරගන්න කැමති ඔයාලා වෙනුවෙන් තමයි මේ vlog එක මම අරගෙන ආවේ. ඉතින් මමත් ජොබ් එකක් කරලා ඒ වගේම කැම්පස් උත් ගිහිල්ලා හම්බෙන චූටි සැලරි එක මැනේජ් කරගන්න ගෑනු ළමෙක්. ඉතින් අපි වගේ ගෑනු ළමයින්ට සේව් කරනවා කියන එක කරන්න ටිකක් අමාරුයි නේද? හැබැයි ඔයාලා දන්නවද? සේව් කරන්න අමාරු නාට ඒක කරන්න බැරි නැහැ. අපිට පුළුවන්. ඉතින් එන්නකෝ මම try කරපු ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්නයි මම හදන්නේ. ඔයාලා අහලා තියෙනවද money saving box එක ගැන? මමත් මේ ගැන ඉගෙන ගත්තේ TikTok එකේ වීඩියෝස් බලලා. ඉතින් මට හිතුණා නයිස් ක්‍රමයක්. මමත් මේක try කරලා බලන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි මම මේ ක්‍රමය අත්හදා බැලුවේ. මම දැන් මේක පටන් අරන් අවුරුද්දක් විතර. හරිම සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය අත්හදා බලලා මම්මගේ තාත්තට සේවිංග්ස් කරන විදිය චුට්ටක් කියලා දුන්නා. ඉතින් බලන්නකෝ මේකට ඕන මේ වගේ බොක්ස් එකක්. ඕක නම් ස්පා සලූන් එකේ බොඩි ලෝෂන් එකක් අරගෙන ගත්ත බොක්ස් එකක්. ඉතින් ළමයි මම මේ වැඩේට මේ බොක්ස් එක තමයි අරගත්තේ. ඔයාලට ගන්න පුළුවන් ඕනම වර්ගයේ බොක්ස් එකක්. හැබැයි සල්ලි ගැනීම නම් තහනම් දාන්න විතරයි පුළුවන්. තාත්තගේ සේවිං බොක්ස් එකේ නම් ටිකක් අපි ඉතුරු කරගෙන යන්න ටිකක් ලොකු ගාණක්. ඉතින් මේක මගේ සැලරි එකෙන් මට නම් දරන්න බෑ. ඒ නිසා මම මේක තාත්ති වෙනුවෙන් චූටි හෙල්ප් එකක් විදිහට මේක ඉතුරු කරගෙන යනවා. ඉතින් අපි යමු අපේ වැඩේ කරන්න. ඉතින් අපිට මේ වැඩේට ඕනේ සුදු A4 sheet එකක්. A4 sheet එකක් නැත්තම් ඔයාලට ගන්න පුළුවන් full scap කොලයක් හරි ඒක ගැටලුවක් නැහැ. මෙන්න මේ වගේ කොලයක් අරගෙන අපිට මේ වැඩේට තව ඕනේ පැන්සලක්, අඩි රෝලක්, ඊට අමතරව නිල් පෑනක් සහ ඊටත් අමතරව අපිට රතු පෑනකුත් ඕනේ මේ වැඩේට. ඊට අමතරව ප්‍රධානම දේ තමයි බොක්ස් එක. ඔයාලා ඉවත දාන මොකක් හරි කාඩ්බෝඩ් පෙට්ටියක් අරගන්න. මේ කාඩ්බෝඩ් පෙට්ටිය අපිට සල්ලි දාන්න පුළුවන් තරමට අරගන්න පුළුවන් මට්ටමින් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවද මම මේ උඩින් ලියාගෙන තියෙනවා for savings කියලා රුපියල් 50000ක්. මම මේ පාර ඉතුරු කරන්න හදන්නේ රුපියල් 50000ක මුදලක්. ඉතින් මම මේ පාර සේවිංග්ස් කරන්න යන මුදල් ප්‍රමාණය මම මේ බොක්ස් එකේ උඩින් ලියාගෙන තියෙනවා. එතකොට මට අයිඩියා එකක් එනවා. මම මෙන්න මේ ගාන තමයි ඉතුරු කරන්න යන්නේ කියලා. ඔය පෙන්නන්නේ මම කලින් සේවින් කරපු දෙයක්. ඕකෙත් මහා ලොකු ගාණක් නැහැ. ඔතන තියෙන රුපියල් 14000ක් වගේ. ඉතින් මම තාමත් ඒක කම්ප්ලීට් කරගෙන නැහැ. මට පුළුවන් වෙලාවේ අතට කීයක් හරි හම්බ වුණාම මම මේ බොක්ස් එකට දාලා ඒ ගාන කට් කරනවා. එතකොට මට අයිඩියා එකක් ගන්න පුළුවන් දැනට මේ බොක්ස් එකේ කීයක් විතර සේව් වෙලා තියෙනවද කියලා මට. ඉතින් මම මේ බොක්ස් එකත් කන්ටිනියු කරන අතරම තමයි අර රුපියල් 50000 බොක්ස් එකත් පටන් ගත්තේ. අපි එහෙනම් බලමු මේ 50000 බොක්ස් එකේ කොටු ප්‍රමාණය සකසා ගන්න ආකාරය කොහොමද කියලා. මුලින්ම අපි අඩි රෝලක් පාවිච්චි කරලා පේලි 4ක කොටු ඇද ගන්න ඕනේ. මං කරන විදිය බලාගෙන හිටියාම ඔයාලට මෙතඩ් එක පැහැදිලි වෙයි. මං වගේ කීයක්වත් සේවිංග්ස් කරගන්න බැරි ළමයින්ට මේ vlog එක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. සේවිංග්ස් කරන්න ආසනත් කරගන්න විදියක් නැති අපි වගේ අයට මේක හොඳම ක්‍රමයක්. ඒ වගේම යුනිවර්සිටි යන ගමන් චූටි ජොබ් එකක් කරලා පොඩි සැලරි එකක් ගන්න අපි වගේ අයට මේ ක්‍රමය ඉතාමත් වැදගත් ක්‍රමයක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද කාලේ යුනිවර්සිටි යන ගමන් part time job කරන ළමයි සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි මොනවම හරි job එකක් කරලා කීයක් හරි earn කරනවා නම් ඒ earn කරන එකනොත් කීයක්වත් අපි ඉතුරු කරගන්න නැත්තම් කිසිම වැඩක් නැහැ. ඇත්තම කිව්වොත් ඒ job එක කරන එකනොත් තේරුමක් නැහැ. ඉතින් ජොබ් එකක් කරලත් මාසෙට කීයක්වත් ඉතුරු කරගන්න බැරි ළමෙක්ට මෙන්න මේ ක්‍රමය try කරොත් මේක හරිම සාර්ථක ක්‍රමයක් විදිහට මම හඳුන්වනවා.
ඔන්න කතාවෙන් කතාව අපි කොටු ටිකක් ගහලා ඉවරයි ළමයි. මෙන්න මේකෙදී අපි ලියා ගන්න ඕනේ 40 ගුණාකාරයට. 40 80 120 160 මෙන්න මේ විදිහට ලියාගෙන රුපියල් 2000 කොටුවක් වෙනකන් 2000 කොටුවට යනකන් අපි පුරව ගන්න ඕනේ. මේ වැඩේ ඔයාලට තවත් ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් මට මේ වෙලාවේ ටයිම් එකක් නැති නිසා තමයි මම නෝමල් විදිහට කරගත්තේ. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට තමයි නම්බර්ස් ටික ලියා ගන්න ඕනේ අපි. ඔයාලට පුළුවන් මේක ලස්සනට ඩෙකරේට් කරලා අර බැලුවම ආසෙත් හිතෙන විදිහට හදාගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් ෆයිනෑන්ස් ඇන්ඩ් මනි කියන ටොපික්ස් වලට අදාළව ලස්සන ව්ලොග්ස් අරගෙන එන්න. ඉතින් ඔයාලට මම ආදරේ මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. හරි. ඉතින් මේ තියෙන්නේ මම ෆයිනලි කොලේ අලව ගත්තා. ඉතින් ඔයාලට පේනවනේ 40 ගුණාකාරයේ ඉඳලා රුපියල් 2000ට එනකම්. ඒ කියන්නේ රුපියල් 40ක් දාලා අවසානයේ රුපියල් 2000ක් දාන මට්ටමට වෙනකම් මම කොටු හදාගෙන තියෙනවා. ඉතින් මේක අපි පාවිච්චි කරන බොක්ස් එකේ, ඒ කියන්නේ අපේ මනි සේවින් බොක්ස් එකේ අලව ගන්න ඕනේ. හොඳ පේන අකුරේ හොඳ පෑනකින් පෑනකින් ලස්සනට ලියාගෙන මේ විදිහට කොටු ටික ලස්සනට අපිට පේන විදිහට අපේ බොක්ස් එකේ අලව ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම ළමයි ඔයාලට පේනවද උඩු පැත්තේ කියන්නේ අපි බොක්ස් එකේ සල්ලි දාන වහන එන්නේ ඒ තැන මම ලියාගෙන තියෙනවා ලේසියට මම කොච්චර ප්‍රමාණයක් ඉතුරු කරනවද කියලා. මේ බොක්ස් එකේ නම් 40 ගුණාකාරයට අනුව මට 50000ක් එකතු කරන්න පුළුවන්. ඉතින් මට පුළුවන් වෙලාවට මම මේකේ තියෙන ගාණක් දාලා ඒක කපනවා. ඉතින් මම මුලින්ම රුපියල් 200ක් තමයි දාන්න බලන්නේ. මොකද මගේ අතේ දැනට තියෙන රුපියල් 200යි. ඉතින් 200කින් තමයි අපි අද වැඩේ පටන් ගන්න හිතාගෙන ඉන්නේ. රුපියල් 200 ඔන්න ඔය විදිහට දාලා අපි අපේ බොක්ස් එක ඇතුළට දානවා. හැබැයි දානවා විතරයි. ගන්න නම් ඔට්ටු නැහැ. මේ කොටු ටික සේරම කපලා අවසන් වුණු දවසට විතරයි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතකන් ගන්න නම් හිතන්නවත් එපා. ඊට පස්සේ ඔය සල්ලි දාලා අපිට කරන්න චූටි වැඩක් තියෙනවා. මම කියවනේ අපිට රතු පෑනක් ඕන වෙනවා කියලා. මේ රතු පෑන ඕන වෙන්නේ අපි දාගත්ත මුදල් ප්‍රමාණයක් තියෙන කොටුව කට් කරගන්න. ඒ කියන්නේ අපි දාපු මුදල් ප්‍රමාණය රුපියල් 200යි නම් අපි ඒ ලියපු කොටු අතරේ තියෙන රුපියල් 200 හොයාගෙන ඒක රතු පෑනකින් කට් කරගන්න ඕනේ. රතු පෑනක් නැත්නම් ඔයාලට ඕනම පෑනක් පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. රතු පෑනක් තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හරි. ඉතින් අපේ වැඩේ ඉවරයි. දැන් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලට දැන් පැහැදිලිව පේනවා අපේ මනි සේවින් බොක්ස් එක. තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ බොක්ස් එක හැදුවා වගේ නෙමෙයි. තමන්ගේ අතේ සල්ලි නැති වෙද්දි මේ බොක්ස් එකකින් ගන්න එපා. තමන් ඩිසිප්ලින් හදා ගන්න ඕනේ ළමයි මේ වැඩේට. කොච්චර අතේ සල්ලි නැති වුණත් මේ බොක්ස් එකෙන් නම් ගන්න නෑ කියන මට්ටමට තමන්ගේ මයින්ඩ් එක හදාගෙන අපි මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. ඉතින් ගෑනු ළමෙක් විදිහට earn කරනවා කියන එක හරියම වටින දෙයක්. ඉතින් තමන්ගේ සැලරි එක ලොකු සැලරි එකක් වුණත් පොඩි සැලරි එකක් වුණත් තමන් යම්කිසි ප්‍රමාණයක් earn කරනවා නම් එතනයි වටිනාකම තියෙන්නේ. ඉතින් මම ඉස්සරහටත් මේ වගේ ලස්සන vlogs අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මේ වගේ ලස්සන vlogs බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න, like කරන්න, ඒ වගේම comment කරන්නත් අමතක කරන්න එපා. ඊගව දවසේ හම්බ වෙමු. bye bye.